සල්ලි 25 Welcome to Bogota Hotel in Atlantic City, USA. So guys, hello. ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ ඕගලන්ව කැසිනෝ එකකට එක්කයි යන්න. ඒ කියන්නේ ඇමරිකාවේ තියෙන කැසිනෝ එකකට එක්කයි යන්න. මම ඇවිල්ලා තියෙන්නේ Bogota Hotel එකට. So මේ hotel එකේ spa තියෙනවා, pools තියෙනවා, ඒ කියන්නේ indoor outdoor pools තියෙනවා. එතකොට restaurants තියෙනවා, especially කැසිනෝ එකක් තියෙනවා මාරම ලොකුයි. So මේක තියෙන්නේ කොහෙද කියලා කියනවා නම් ඔයගලන්ට මේක තියෙන්නේ ඇමරිකාවේ නිව් ජර්සි වල ඇට්ලාන්ටික් සිටි එකේ ඇට්ලාන්ටික් සිටි එක කියන්නේ ඉතින් කැසිනෝ සුරපුරයක්. ඔයගොල්ලෝ මෙහෙට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් හැම තැනම කැසිනෝස් තියෙනවා. So ඉන්නේ එකකට තමයි මම ආවේ අද. අපි ආයෙත් ඇසලට මේ ස්පාර්කිල් පවරින් මම මේ දැන් ඇතුළු වෙන්නේ බගාට හොටෙල් එකේ කැසිනෝ ඒරියා එකට. ඉතින් මේ ඒරියා එක වර්ග අඩි 1,61,000ක් පමණ විශාල ඒරියා එකක්. ඉතින් මේ කැසිනෝ ෆ්ලෝ එකේ ස්ලොට් මැෂින්ස් 4,000ක් තියෙනවා කියලා ඔයගොල්ලෝ විශ්වාස කරනවාද? ඒ වගේම ටේබල් ගේම්ස් 180ක්ද සහ පෝකර් ටේබල් 50ක් ඉතින් මේ ෆ්ලෝ එකේ ඔයගලන්ට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ස්ලොට්ස් ගේම්ස් විතරක් නෙමෙයි මේ බගාට හොටෙල් එකේ තියෙනවා මේ කැසිනෝ එක ඇතුලේ තියෙනවා මේ ඔන්ලයින් ගැම්බ්ලින් ඔපරේෂන් කරන ඒරියා එකක්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ ඔන්ලයින් ගේම්ස් වලට බිඩ් කරන්නත්. ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්න ස්පෝර්ට්ස් බෙටින් කරන්නත් මේකේ වෙනම ඒරියා එකක් හදලා තියෙනවා. මේක ඒගොල්ලෝ නම් කරලා තියෙන්නේ ස්පෝර්ට්ස් බුක් කියලා. ඔන්න ඉතින් මම ඩොලර් එකක් දාලා ස්ලොට් මැෂින් එක ගේම් එකක් තමයි මුලින්ම ප්ලේ කරන්න හදන්නේ. ඉතින් මේ බගාට හොටෙල් එක 2003 ජූලි මාසේ තමයි ඇට්ලාන්ටික් සිටි වල ඕපන් කරලා තියෙන්නේ. 2024 බගාට හොටෙල් එකේ ආදායම ඩොලර් මිලියන 738ක් කියලා තමයි වාර්තා වෙන්නේ.
ඉතින් මම දැන් හොටල් එක ඇතුළට ආවා. මම ස්වීට් එකක් තමයි ගත්තේ. දැන් මම යන්න හදන්නේ ස්වීට් එකට. ඊට කලින් කියන්න ඕනි මම මේ හොටල් එකට ආවේ ඇත්තටම රෑ. So ඒ කියන්නේ Friday රෑ තමයි ආවේ. So මම බලාපොරොත්තු වෙනවා Saturday රෑ ඉන්න. ඒ වගේම Sunday check out වෙන්න. Anyway, so let's go in. අපි බලමු මොන වගේද මගේ ස්වීට් එක මේ හොටල් එකේ තියෙන්නේ. Good morning guys. ඉතින් ඔන්න අද next day එක. ඊයේ මම හොටල් එකට ආවා. ඔන්න දැන් අද උදේ නැගිටලා තියෙන්නේ. මම කිව්වා ඉතින් ඔයගලන්ට ඊයේ රෑ කිව්වා මේ මගේ room එකෙන් තියෙන මේ window view එක පෙන්වන්නම් කියලා ඊළඟ දවසේ. ස්පෙෂලි කියනවනේ මම ඉන්නේ දැන් 38 floor එකේ. So මම දැන් හදන්නේ ඔයාලට මගේ room එකේ තියෙන view එක පෙන්වන්න. අපි බලමු මොන වගේද කියලා. Oh wow, great! බලන්නකෝ මගේ view එක හරිම ලස්සනයි. මාරම ලස්සනයි. හොඳට ඉර පාලා තියෙනවාද? ඔයාලට පේනවා ඇති මගේ room එකට ලස්සනට මේ වාහන එහෙම යනවා පේනවා, buildings පේනවා. එතකොට බලන්නකො boats ටිකක් තියෙනවා මේ. ඒ boats ටික මේ ලස්සනට ඒගොල්ලෝ ඒක පාක් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයගොල්ලෝ මගේ room එකේ view එක දැක්කේ. දැන් මම හදන්නේ breakfast එක order කරන්න. breakfast එක මම room එකට order කරනවා කියලා හිතුවා. So ඔයාලා ඉතින් අපේ suite එකේ දාලා තියෙනවා menu එකක්. මේ තියෙන menu එක. බලමු මොනවද අද order කරන්නේ කියලා. ඉතින් ඔන්න මගේ breakfast එක receive වුණා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. Oh my god, ඒක වතුර නම් සීතලයි. සීතලයි. ඒකේ pools තුනක් තියෙනවා. තුනෙන් එකක තමයි මම දැන් මේ ඉන්නේ. අනිත් එකේ ආ පැත්තේ ඒකේ kids ලා ඉන්න හින්දා මම ඒකට ගහින්න ගියේ නෑ. ඉතින් මම spa එකේ menu එක බැලුවා. එතනට ආවහම code එකක් scan කරන්න දෙනවා. එකකින් scan කරාම ඔක්කොම මේ phone එකේ එනවා ඒගොල්ලන්ගේ menu එක කොහොමද කියලා. I think ගණන් කිව්වොත් ඔයගලන්ට roughly almost everything like above $100 තමයි තියෙන්නේ. කියන්නේ body massage, custom massage කියලා තියෙනවා. ඒකට couple massage කියලා තියෙනවා. ඔක්කොම මේ $100ට වඩා වැඩියෙන් තමයි තියෙන්නේ. අඩුවටම තිබ්බේ මේ මොකද nails, manicure and pedicure එක තිබ්බා. manicure එකයි pedicure එකයි එක $40 තමයි උනේ. ඉතින් ඒ විදිහට තමයි spa එක ටිකක් expensive. තව මේ floor එක ගැන කියනවා නම් මට පේනවා gym එකක් තියෙනවා. එතකොට සහ තව shops තියෙනවා. salons තියෙනවා මේ floor එකේ. ඔක්කොම තියෙන්නේ first floor එකේ. first floor එකෙන් පල්ලෙහාට ගියාම මේ tower එකේ තියෙන අනිත් pool එක බලා ගන්න පුළුවන්. මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම්. මේක නම් ඉතින් indoor pool එකක්. රිසෙප්ෂන් එකේ විස්තර හද්දී ඒගොල්ලෝ කිව්වා මේන්ලි මේ pool එකේ kids ලා use කරනවා කියලා. අර කලින් මම පෙන්නෝ pool එක adults only. Okay guys, ඉතින් මේ වීඩියෝ එකේ important point එකට තමයි මම ඔයාලව එක්කයි යන්න හදන්නේ. ඒ කියන්නේ මම මේ hotel එකට ආව main purpose එක මොකද්ද දන්නවනේ? මම යන්න හදන්නේ ඔයාලවත් එක්කගෙන ඇමරිකාවේ නිව් ජර්සි වල ඇට්ලාන්ටික් සිටි එකේ තියෙන විශාලතම කැසිනෝ එකකට.
තියෙනවා. මේ ඒරියා එක කීපයක් තියෙනවා ඉතින්. ඉතින් ටේබල් ගේම්ස් වලින් මට ලේසියෙන්ම ප්ලේ කරන්න සහ ලර්න් කරගන්න පුළුවන් වුණ ගේම් එක තමයි මේ රූලෙට් කියන ගේම් එක. ඉතින් guys මම ඩොලර්ස් 15යි ගෙනිච්ච ගේම් එකට. ඒ වුණාට මම ඩොලර්ස් 230ක් විතර earn කරගත්තා. දැන් වෙලාව පාන්දරත් වෙලා යනවා තේරුන්නේ නැහැ. So like මාර relaxing. ඉතින් ගේමින් එකක් තමයි ඉතින්. මේ 25 chip එක. එතකොට මේ තියෙන්නේ $5 chip. මේ තියෙන්නේ $5 chip එක. මේ තියෙන්නේ 25 එක. දැක්කනේ මේ කැසිනෝ එකේ තියෙනවා එක ජාති මැෂින් සහ ටේබල්ස් ඩොලර් එකේ ඉඳලා උපරිමයට යන තරම්ම ගේම්ස් තියෙනවා ප්ලේ කරන්න පුළුවන්. ඉතින් guys ඔයගොල්ලෝ දැක්කනේ මේකේ එක ජාති මැෂින්ස් තියෙනවා. ඉතින් ඔක්කොම ළඟට මට ඔයාලව එක්ක යන්න බෑ. මම තව මේකේ තියෙන ස්පෙෂල් දේවල් ටිකක් කියන්න. ඉතින් මේ කැසිනෝ එකේ තියෙනවා ස්මෝකින් ඒරියා සහ නන් ස්මෝකින් ඒරියා කියලා. ගේම්ස් වලින් මට හිතුණා මේක ප්ලේ කරන්න ඕනේ කියලා. මට හිතුණා ඒක පොඩ්ඩක් මාර ඉන්ටරෙස්ටිං කියලා. දැන් ඉතින් මම අලුත් ගේම් එකක් ප්ලේ කරන්න ආවා. මේක Big Six කියලා තමයි කියන්නේ. ඩොලර්ස් 5ක් දාලා බලනවා. number 1 තමයි දැම්මේ. දැන් wheel එක ස්පින් වෙනවා. මොකද වුනේ? වැඩක් නැති ගේම් එකක්. ඉතින් 6 wheel game එක තමයි මේ ප්ලේ කරේ. මම ඩොලර්ස් 5ක් ඉන්වෙස්ට් කරා මේ ගේම් එකට. කොහොම හරි මට ඩොලර්ස් 6ක් අන්තිමේදී හොයාගන්න පුළුවන් වුණා. සෝ ඉතින් ලොස් එකක් නැහැ. වැඩිපුර මේ $1 ප්‍රොෆිට් එකකුත් තියෙනවා. ඉතින් ස්පෙෂලි කියන්න ඕනේ දැන් මම මේක කෑෂ් අවුට් කරගත්තේ නැහැ. ඒකේ මැෂින් එකෙන් ආවේ මේ වගේ පොඩි රිසීප්ට් එකක්. මැෂින් එකෙන් ආවේ මේ වගේ පොඩි රිසීප්ට් එකක්. මේ තියෙන්නේ ඇත්තට මේක ටිකට් එකක්. කෑෂ් අවුට් ටිකට් කියලා මේ වගේ ටිකට් එකක් එනවා. අපිට මේක ඕන වෙලාවක කැෂියර් එකට දීලා කෑෂ් අවුට් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක ආයි මැෂින් එකට වෙන ගේමින් මැෂින් එකකට දාලා මේක අපිට මේ ආයි ඕන ගේම් එකක් ප්ලේ කරන්න යූස් කරන්නත් පුළුවන්. වෙලාව ගියා තේරුන්නේ නැහැ. පාන්දර 3යි ගානටත් කිට්ටුයි. මං හිතුවා ඉතින් මේක අරගෙන එන්න හෙට දවසෙත් මොන හරි ගේම් එකක් ප්ලේ කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ චිප්ස් ටික දැන් කෑෂ් වලට චේන්ජ් කරගන්න යන්නේ. ඒකට කැෂියර් කවුන්ටර් එකට යන්න ඕනේ. චිප්ස් ටික මම රිඩෙම් කරා. මට හම්බෙච්ච සල්ලි තමයි මේ දෙන්නේ. 250ක් හම්බෙන්නේ.
ඒ වගේම මේ හොටෙල් එක ඇතුලේ තියෙනවා ඒගොල්ලන්ගේ රෙස්ටෝරන්ට් එකේ ලොකු බුෆේ එකක්. ඉතින් මේ බුෆේ එක එදා අපිට කියන්නේ බුෆේ එක වෙනදා දවස්වලට බ්‍රෙක්ෆාස්ට් ලන්ච් කියලා දෙකක් යනවා. අපි වීකෙන්ඩ් එකේ ගිය හින්දා බ්‍රන්ච් එකක් තමයි තිබ්බේ. ඔයගලන්ට ඒකේ ප්‍රයිස් එක කියනවා නම් ඒක around $30 per person තමයි උනේ. ඉතින් මම දැන් ඔන්න බ්‍රන්ච් එකක් අරගත්තා. අරගෙන මම දැන් හදන්නේ මගේ පුකාට එක්ස්පීරියන්ස් එක මෙතනින් ඉවර කරන්න. ඒ කියන්නේ ඩේ එක එන්ඩ් කරන්න. ගෙදර යන්න තමයි හදන්නේ. මාර සුපිරි කෑමක් තිබ්බ ඕනම ඡාදියේ කෑමක් තියෙනවා. ඉතින් පාඩු නෑ $33ක් තමයි ගියේ. ඔයගලන්ට ඉතින් පොඩි දෙයක් කියනවා නම් හොටෙල් එක ගැන තවත් මේ හොටෙල් එකේ ඉතින් රූම්ස් 2700 ගාණක් විතර තියෙනවා. ඉතින් ඒ 2700 ගානේ එක රූම් එකක ඉන්න මටත් ඔන්න chance එක හම්බුණා. ඔයාලා දැන් බලනවා ඇති මොන වගේද මේ රූම් එකට යන ප්‍රයිස් එක කියලා. ප්‍රයිස් එක ගැන කියනවා නම් ඉතින් මම හිටියේ ස්වීට් එක හින්දා මේ $500ක් 600ක් අතර තමයි ඉතින් ෆ්ලක්චුවේට් වෙන්නේ. ඊටත් වැඩි ගණන් ඒවත් තියෙනවා, ඊට අඩු ගණන් ඒවලුත් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ හොටෙල් එකේ රූම්ස් තියෙන්නේ. සෝ එහෙනම් ගිහලා එන්න. බයි. ඇමරිකාවේ තියෙන තවත් ලස්සන වීඩියෝස් අරගෙන ඔයාලත් එක්ක හම්බ වෙනවා මේ පොකට් කාරේ.